දින දෙකක උපවාසය අත්හැරීම සඳහා ඉෆ්තාර් සංග්‍රහය ලබා දෙනු ලබන්නේ කුවේටයේ ක්‍රියාත්මක වන LP Group ලංකා බොයිස් විසිනි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ කොට්ටම්පිටියේ ජමාලියා අරාබි විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 40 දෙනෙකුට පමණ අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් කුවේට් පදනම් කරගත් සමාගමක් වන LP Group ලංකා බොයිස් LP Group මූල්‍ය ප්‍රතිපාදන සමග රමසාන් මාසයේ පළමු ඉෆ්තාර් උත්සවය සංවිධානය කළේය. 228 වන ආධාර වැඩසටහන ලෙස 2025 මාර්තු 6 සහ 7 යන දිනවල ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වූයේ LP Group ලංකා බොයිස් හි මාධ්‍ය සම්බන්ධීකාරක ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය අධ්‍යක්ෂ සමස්ත ශ්‍රී ලංකාවේ සාම විනිසුරු ශක්ති සහ සිරස රූපවාහිනියේ කුරුණෑගල දිස්ත්‍රික් වාර්තාකරු මාධ්‍යවේදී ෆස්ලාන් මහතා සහ LP කණ්ඩායමේ සමාජිකයෙකු සහ ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවරේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තස්ලිම් මහතා සහ කොට්ටම්පිටිය ජමාලියා අරාබි විද්‍යාලයේ ගුරු මණ්ඩලය විදුහල්පති සහ කතිකාචාර්යවරුන් යන අය සහභාගී විය. එසේම මෙම අවස්ථාවට සිසුන් ඇතුළු තවත් පිරිසක්ද සහභාගී වූහ. මෙම උත්සවයේදී විශේෂ බයන් දේශනයක් සහ යාඥාවන්ද පැවැත්විනි. කුවේටයේ ක්‍රියාත්මක වන LP සමූහය ඉදිරි රාමසාන් කාලවලදී එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටීමද විශේෂත්වයකි. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අර්-රහ්මාන් අපරිමිත දයාන්විතයා. ඔහු මෙම කුර්ආනය ඉගැන්වූයේය, මිනිසා නිර්මාණය කළේය. ඔහුට කතා කිරීමට ඉගැන්වූයේය. හිරුත් සඳුත් එක්තරා න්‍යායකට බැඳී සිටිති. තවද තරු සහ ගස් යන දෙක ඔහුට සුජුද් කරති. ඔහු අහස් ඉහළට නැංවිය. තවද සමතුලනය ඇති කළේය. නුබලා සමබරතාවය අවුල් නොකරනු පිණිස. එනිසා තුලාව සාධාරණ ලෙස ඉටු කරව. තවද තුලනය අඩු නොකරව. ඔහු සකල ප්‍රාණීන් සඳහා මහපොළව පිහිටුවීය. එහි පළතුරුද කොපු තුල ගෙඩි සහිත ඉන්දිගස්ද ඇත. එහි පොතු සහිත ධාන්‍යද සුවඳ පැලෑටිද ඇත. එහෙයින් ජින් හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? அடுத்த வரக்கூடிய ரமலான அடையவோமா අපි ඊළඟ රාමසාන් මාසයට ළඟා වෙයිද නැද්ද යන්න පිළිබඳව අපට කිසිදු සහතිකයක් නැත. අල්ලා විසින් දෙන ලද මෙම අරමුණ වන්නේ විශ්වාස කළවුනි පෙර ජාතීන්ට අනිවාර්ය කළාක් මෙන් මෙම රාමසාන් මාසයේ උපවාසය අල්ලා අපට අනිවාර්ය කර ඇත. අරමුණ වන්නේ ගොදුර වෙනුවෙන් යාඥා කිරීමයි. අපි දන්නවා අපි උපවාස කරනවා කියලා. තනිකමේ පාපය. අපි ජීවත් විය යුතු ආකාරයට ජීවත් වෙමු. ඔබට ඔබේ උපවාසය නතර කළ හැකිය. නමුත් අරමුණ අල්ලාහ් අප දෙස බලා සිටීමයි. අල්ලාහ් සෑම මිනිත්තුවක්ම සහ සෑම තප්පරයක්ම අප දෙස බලා සිටී. ඉතින් ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම අපේ ඉලක්කය විය යුතුයි. මේ රාමසාන් මාසවලදී පමණක් කළ යුතු දෙයක් නොව. රාමසාන් මාසයට පසු එනම් අප ජීවත්ව සිටින කාලය තුල අල්ලාහට පටහැනි ක්‍රියාවන්හි යෙදෙන අවස්ථාවන්හිදී අල්ලාහ් අප දෙස බලා සිටී. අපි කොහේ සිටියත් අල්ලාහ් අප දෙස බලා සිටී. මේ රාමසාන් මාසය සෑම මිනිත්තුවක්ම සහ සෑම තප්පරයක්ම ඒ සිතුවිල්ල සමග ජීවත් වීම සඳහායි. ஒவ்வொரு நிமிடத்து ஒவ்வொரு செகண்ட்லையும் அல்லாஹ்வுடைய சிந்தனையோட வாழ்வதற்கு தான் இந்த ரமலானுடைய மாதம். 2025 ஆண்டினுடைய අද අපි 2025 වසරේ පස්වන උපවාසය සමරන අතර ඉෆ්තාර් වේලාවේදී අපගේ උපවාසය අත්හරිමු. 2019 දී නැගෙනහිර ප්‍රහාරවලින් පසු ජාතිවාදීන් විසින් පහර දී සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද
කොට්ටම්පිටිය හෙට්ටිපොලෙහි ක්‍රියාත්මක වන ජමාලියා අරාබි විද්‍යාලයේ අද අපේ සිසුන් 40 දෙනෙකු ඉගෙන ගන්නවා. 2019 දී ආරම්භ කිරීමෙන් පසු වසර 4කට පමණ පසු 2023 දී නැවත විවෘත කරන ලද සහ දැනට සිසුන් 40 දෙනෙකුගෙන් ක්‍රියාත්මක වන අපගේ විද්‍යාලය අද ඉෆ්තාර් සංවිධානය කළ LB සමූහය ලංකා බෝයිස් කුවේට් නමින් හැඳින්වෙන සංවිධානයට සහ මෙම සංවිධානය සමග සම්බන්ධ වී අද අපගේ විද්‍යාලයේ මෙම ඉෆ්තාර් සංවිධානය කළ අපගේ විද්‍යාලයේදී ආදි ශිෂ්‍යයෙකු වන තස්ලිම් මහතාට මෙන්ම LB සමූහයේ මාධ්‍ය සම්බන්ධීකාරක ෆස්ලාන් මහතාට සහ එහි සභාපති අස්කර් මහතාට අපගේ පරිපාලනය සහ විද්‍යාලය වෙනුවෙන් අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමු. LB குரூப்பினுடைய தலைவராக இயங்கிக் கொண்டிருக்கக்கூடிய சகோதரர் அஸ்கர் அவர்களுக்கு மிகவும் மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொள்வதோடு யா அல்லாஹ் எமது சகல பாவங்களை மன்னித்திடுவாயாக. අල්ලා අපගේ සියලු පව්වලට සමාව දෙනු මැනවි. අපගේ දෙමව්පියන්ගේ පව්වලට සමාව දී ඔවුන්ට කරුණාව දක්වනු මැනවි. අල්ලා අපගේ සියලු ඥාතීන්ගේ මිතුරන්ගේ සහ ආදරණීයන්ගේ පව්වලට සමාව දෙත්වා. අල්ලා අප මෙහි රැස්ව සිටින අරමුණු ඉටු කරත්වා. අපි රාමසාන් මාසයේ 5 වන දිනයේදී සිටිමු. අහෝ අල්ලා අපගේ යාඥාව පිළිගෙන අපට ආශිර්වාද කරනු මැනවි. இஃப்தாருடைய நேரத்திலே யா அல்லாஹ் இரு கரம் ஏந்தி கேட்கின்றோம்.